Hi dear children, today we are going to learn a new lesson. This is about grammar in English. Okay, in grammar, grammar වල අපි especially ඉගෙන ගන්න තියෙන දේවල් කොටස් දෙකකට බෙදන්න තියෙනවා. එකක් තමයි non action and action. Non action කියනම non action ක්‍රියාවක් නැහැ සහ action කියන්නේ ක්‍රියාවක් තියෙනවා. Okay, අපි action non action තමයි ඩිස්කස් කරන්නේ. ඊට කලින් non action ටික පොඩ්ඩක් බලමු. action කියන පොතේ ක්‍රියාවක් සහිත දේවල්. කනවා බොනවා වගේ ක්‍රියාවක් තියෙන දේවල්. non action කියන්නේ ලස්සනයි උසයි කළුයි වගේ ක්‍රියාවක් නැති දේවල් වලදී අපි යූස් කරන ඒවා. හරි. මේකේ action කොටස් දෙකකට බෙදෙනවා active voice සහ passive voice. ඒතර active voice යටතේ අපි under that we learn present tense, past tense, future tense. ඒ වගේ අපි ඉගෙන ගන්නවා simple present tense, simple continuous tense, perfect tense, continuous, simple continuous, perfect tense එකක්. එතකොට මේ වගේ මේ ටික කොටස් 8ක් තියෙනවා ඉගෙන ගන්න active voice. passive voice වලදී active voice වලදී අපිට 12ක් තියෙනවා ඉගෙන ගන්න සහ passive voice වලදී අපිට 12ක් ඉගෙන ගන්න තියෙනවා. මේ ටික තමයි විශේෂයෙන්ම grammar වලදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි non action වලට આવොත් එම non action වලදී අපිට ඉගෙන ගන්න තියෙනවා this, that, those, these, those. සමාවෙන්න. මෙතන these, those සහ am, is, was, will be, there is, there are, there will be, has, have, had, will have කියන ටික. Okay. එතනදී අපි පළවෙනියෙන්ම තියෙන this එක ඩිස්කස් කරමු අද. this කියන්නේ අපි ළඟ තියෙන දෙයක් විස්තර කරන්න තමයි අපි this කියන එක යූස් කරන්නේ. එතකොට මේක බෝලයක්. එක්සැම්පල් එකක් විදිහට මේක බෝලයක් කියලා මේ boy කියනවා. This is a ball. අපිට මේක ක්‍රම 4කින් කියන්න පුළුවන්. මේක බෝලයක්. This is a ball. මේක බෝලයක්ද? Is this a ball? මේක බෝලයක් නොවේ. This is not a ball. මේක බෝලයක් නොවේද? Is this not a ball? හරිද? එතකොට මෙතන මේක වැරදීමක්. මෙතන එන්න this කියලා. this සහ මෙතන එන්නට this කියලා. හරි. ඕකේ. අපි ඊළඟට යමු. එතන තියෙනවා that කියලා. ඒ කියන්නේ අපි දුර තියෙන දෙයක් විස්තර කරනවා. එක දෙයක් හැබැයි දුර තියෙන එක දෙයක් විස්තර කරන්න අපි යූස් කරනවා that කියලා. දැන් මේ boy කියනවා අරක බෝලයක් කියලා. that is a ball. ඒක අපි question form එකට ගන්නකොට කියනවා අපි is මුලට ගන්නවා. is මුලට අරගෙන අපි කියනවා is that a ball? අරක බෝලයක්ද? is that a ball? අරක බෝලයක්ද? okay, next. අරක බෝලයක් නොවේ. that is not a ball. අරක බෝලයක් නොවේද? is that not a ball? okay, next one. අපි ළඟ තියෙන ගොඩක් දේවල් විස්තර කරන්න අපි යූස් කරනවා these කියන එක. එතකොට මේවා කියලා කියනවා මේවා බෝල, these are balls වෙනවා. මේවා බෝලද? are these balls? මේවා බෝල නොවේ. these are not balls. මේවා බෝල නොවේද? are these not balls වෙනවා. මෙතන මේක වැරදි. එන්න ඕනේ කොහොමද? are these not balls? are these not balls? okay, හරි. අපිට මේ වෙනකොට දාන්න පුළුවන් මේවා bowls, මේවා පොත්, these are books. මේවා පොත්ද? are these books? මේවා පොත් නොවේ. these are not books. මේවා පොත් නොවේද? are these not books? like that. okay, අපිට ඒ විදිහම දුර තියෙන දෙයක් විස්තර කරන්න පුළුවන් those කියලා දාලා. okay, එතකොට those කියලා දාපුවාම those are balls. අරවා බෝලද? are those balls? අරවා බෝල නොවේ. those are not balls. අරවා බෝල නොවේද? are those not balls? okay, හරි. මෙතනදී අපිට කියන්න පුළුවන් වෙන වචනයක් යූස් කරන වෙනකොට balls වෙනකොට අරවා පොත් කියලා නැත්නම් අරවා cupboards කැමති වචනයක් දාන්න පුළුවන්. නැත්නම් අර ළමයි those are children. අර ළමයි කියලා දාලා හදමු අපි. those are children. අර ළමයිද? are those children? මෙතන අර ළමයිද කියලා අහනකොට පුතේ note එකක් එන්නේ නැහැ. අර ළමයිද? are those children? අර ළමයි නොවේ. those are not children. අර ළමයි නොවේද? are those not children? like that. හරි. අපි දැන් මේ this, that, these, those කියලා හදුවනේ. අපිට මේවට
දාන්න පුළුවන් adjective එකක් මේ noun එකට කලින්. good කියන්නේ හොඳ, bad කියන්නේ නරක, new කියන්නේ අලුත්, old කියන්නේ පරණ. සහ short කියන්නේ කොට, tall උස, long දිග, big කියන්නේ විශාල, small කියන්නේ පොඩි, dirty කියන්නේ අපිරිසුදු, clear පිරිසුදු, tidy පිරිසිදු, untidy අපිරිසිදු, black කළු, white සුදු, round කවාකාර. හරි. මෙන්න මේ වගේ round වෘත්තාකාර වගේ අදහසින්. එතකොට අපිට කියන්න පුළුවන් මේ හොඳ පිරි ළමෙක්. This is a good boy. මේ හොඳ ගැහැණු ළමෙක්. This is a good girl. අර හොඳ පිරි ළමෙක්. That is a good boy. මේ අර හොඳ ගැහැණු ළමෙක්. That is a good boy. Girl. Sorry. Like that. This is a new school. මේක අලුත් පාසලක්. අරක අලුත් පාසලක්. That is a new school. ඒ විදිහට අපිට noun එකට කලින් මේ විදිහ adjective එකක් use කරලා හදන්න පුළුවන්. Okay. This is the lesson for today. අද ඉගෙන ගත්ත lesson එක තමයි this, that සහ these, those. මේවා අපි use කරන්නේ මෙය this use කරනවා. that කියන්නේ අරක දුර තියෙන දෙයක් විස්තර කරන්න සහ this use කරනවා ළඟ තියෙන ගොඩක් දේවල් වලට සහ දුර තියෙන ගොඩක් දේවල් වලට අපි use කරනවා those. Okay. Thank you for listening my lesson today. Have a nice day.